රිචඩ් ගැන කතා කරනකොට එයා කවදාවත් හඳුනන්නේ නැහැ. කවදාවත් හඳුනන්නේ නැහැ. දෙසරයක් තුන්සරයක් හැමදාම මම ෆැමිලි වුණානේ. මම කිව්වා මම ආසයි සරවමුතුගේ ඔයාගේ පුතාගේ කතන්දරේ ලෝකෙට කියන්න. මම දන්නේ කොයි විදිහට මේ චිත්‍රපටය දිගෑරේද කියලා. කොහේරි හිටපු ගෙදරට ගියේ. මේ සිටින් රූම් එකේ ඉඳන් තමයි කතා කරන්නේ. මට තාම මතකයි මම මේ කියන එයා හිටියේ මෙතන. ඉතින් හරි දුකයි. ඉතින් ඒ කාලේ මම රිචඩ් නැතිලා අවුරුදු 6කට පස්සේනේ. මම කිව්වා මම ආසයි සරවමුතුගේ ඔයාගේ පුතාගේ කතන්දරේ ලෝකෙට කියන්න. කිව්වා හොඳයි කියලා මට කිව්වා කියා කරන්න කියලා. මම කැමති ඔබතුමීගේ චරිතය රඟපාන්න කරන්න කියලා. ඔව් ස්වර්ණ කරන්න කියලා. ඉතින් ඒක මට ලොකු දෙයක්. එයා කැමැත්තෙන් මට බාර දුන්නේ. මං මනෝරම හම්බෙන්නේ 1996. ඊට පස්සේ මම 3-4 සැරයක් හම්බුණා. ඒ හැම වතාවකම රිචඩ් ගැන කතා කරනවා. රිචඩ් ගැන කතා කරනකොට එයා කවදාවත් හඳුනන්නේ නැහැ. කවදාවත් හඳුනන්නේ නැහැ. මාව ටික දෙසරයක් තුන්සරයක් හැමදාම මම ෆැමිලි වුණානේ. මට තාම මතකයි අර මම අර චිත්‍රපටි ඉන්නේ එල්ලරි හෝම් එක. අර ගවුමක් ඇඳගෙන ඉන්නේ. ඒක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඒ මනෝරාම තමයි දැක්කේ. මම යාව සාරියක් ඇඳලා දැකලා නැහැ. මම කොයි විදිහට දැකලා නැහැ මම යාව. ඒකනේ මම සැබෑ ජීවිතේ. සැබෑ ජීවිතේ මම දැක්කේ ඒ විදිහට තමයි. අපිට සන්තෝෂයෙන් සමරන්න පුළුවන් දෙයක් නෙමෙයි එයා ගැන හිතුවාම. එයාට අවශ්‍ය යුක්තිය සාධාරණ ඉටුනේ නෑ ඒ කාලෙම. එයාගේ ගෙදරට වෙලා කියනවානේ යුක්තිය සාධාරණ ඉටු කරන්න අපි කරමු කියලා ඉටුනේත් නැහැ. ඊට පස්සේ රිචඩ් ඒ කාලේ අරන් ගියේ කට්ටිය උනත් එයාව මන්නේට පත් කරපු අය උනත් දැන් නෑනේ. හරිද? මම නම් ඒ කාලෙම කරන්න උත්සාහ කරා. ඒ කාලෙම කරන්න උත්සාහ කරා මම දන්නේ කොයි විදිහට මේ චිත්‍රපටය දිගෑරියද කියලා. ඉතින් ඒවට මම මේ කරන්න ඕන එක කවදාවත් අතහැරියේ නෑ.